මංගාව තියෙනවා වේෆර්ස් පැකට් එකක්. ගොඩක් වෙලාවට අපි කන දෙයක් ගොඩක් කට්ටිය ටීවී බලද්දී නැත්නම් ෆිල්ම් එකක් බලද්දී වුණත් හැම වෙලේම මේක ගොඩක් වෙලාවට කන්න පුරුදු වෙලා තියෙනවා පොඩි අය පවා එහෙමයි. එතකොට මෙතන මේ වේෆර්ස් පැකට් එකේ තියෙනවා sugar gram 64ක්. 64ක් කියලා කියන්නේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. sugar මෙන්න මේ වගේ ප්‍රමාණයක් තියෙනවා මෙන්න මේ වේෆර්ස් පැකට් එකේ. අපි එක්සාම්පල් එකකට ගත්තොත් මේ බිස්කට්ස් 10ක sugar gram තියෙනවා 25ක්. මම මේ එක්සාම්පල් එකකට කියන්නේ එතකොට සාමාන්‍ය මනුස්සයෙක්ට දවසට ගන්න පුළුවන් sugar gram 36යි. ඒ කියන්නේ ටීස්පූන්ස් 9ක් විතර. ඒත් එක්කම මනුස්සයෙක් කියන්නේ පිරිමි කෙනෙක්ට. ඒතර ගෑනු කෙනෙක්ට ගන්න පුළුවන් sugar gram 25යි. ඒ කියන්නේ දෙන්නගේම ඕවරෝල් ගත්තොත් මෙන්න මෙතනින් භාගයක් වගේ තමයි අපිට දවසකට ගන්න පුළුවන්. ඒකත් ඔයා පුළුවන් තරම් natural sugar ගන්න පුළුවන් නම් හොඳයි. processed ඒවා නැතුව. එතකොට අපි මෙන්න මේකෙන් භාගයක් කෑවත් අපේ daily sugar ප්‍රමාණය ඇඟට ගිහිල්ලා ඉවරයි. ඉතින් මම මේ ඔයාලට එක්සාම්පල් එකක් දෙන්න මම කියන්නේ කිසිම දෙයක් කන්න එපා. මේ බ්‍රෑන්ඩ්ස් වල තියෙන මේ වේෆර්ස් කන්න එපා කියලා මම කියන්නේ නැහැ. මම මෙයාලට දැනුවත් කරේ ඔයාලා නොදැනීම ඔයාලගේ ඇඟට කොච්චර sugar ප්‍රමාණයක් යනවාද කියලා. ඔයා හවසට මේ වගේ වේෆර්ස් එකක් කන්න වෙන පුළුවන්. ඊට පස්සේ උදේට තේ බොන්න වෙන පුළුවන්. දවල්ට තව චොක්ලට් එකක් කන්න පුළුවන් වෙනවා කියලා. ඒතර ඔයා හිතා ගන්න ඔයාගේ ඇඟට කොච්චර sugar ප්‍රමාණයක් ඔයා දන්නේම නැතුව යනවාද කියලා.